අද අප ඔබ රැගෙන යන්නේ ලොව දියුණුම විනයගරුකම හා තාක්ෂණයෙන් ඉහළම දේශයන්ගෙන් එකක් වන ජපානය වෙතයි. හිරු උදාවන දේශය ලෙස ලොව පුරා ප්‍රකට ජපානය ආසියාවේ නැගෙනහිර පැසිෆික් සාගරයේ දුප්පත් රාජ්‍යයකි. වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායන් හා අතිනවීන තාක්ෂණය එකම වේදිකාවක දැකිය හැකි ලොව අද්විතීය රටක් ලෙස ජපානය හැඳින්වේ. රට දූපත් 14,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත වුවද ප්‍රධාන දූපත් හතරක් වන හොන්ෂු, හොක්කයිඩෝ, කියුෂු සහ ශිකොකු රටේ බහුතර ජනතාවගේ වාසස්ථාන වේ. අගනගරය ටෝකියෝ වන අතර එය ලොව විශාලතම නාගරික කලාපයන්ගෙන් එකකි. ජපානයේ මූල්‍ය ඒකකය ජපන් යෙන් වේ. ජපානය යන නාමය චීන අක්ෂරවලින් පැමිණ ඇති අතර එහි අර්ථය හිරුගේ මූලාරම්භය හෝ හිරු උදාවන ස්ථානය යන්නයි. ජපන් ජනතාවගේ පුරාවෘත්තයන්ට අනුව ජාතියේ ආරම්භය ක්‍රිස්තුපූර්ව 660 දී පළමු අධිරාජ්‍යයා වූ ජිම්මු අධිරාජ්‍යයා සමග සම්බන්ධ කරයි. ජපානය වසර දහස් ගණනක් පුරා අධිරාජ්‍යවරුන්ගේ හා සමුරායි පාලනයේ උරුමය රැකගත් රටකි. 1868 දී සිදු වූ මේජි ප්‍රතිසංස්කරණය ජපානයේ විශාලතම හැරවුම් ලක්ෂ්‍ය විය. එමගින් රට කාර්මීකරණය, නවීකරණය හා අධ්‍යාපනික ප්‍රගතිය වේගවත් කළේය. කීර්තිමත් පාලකයන් අතර මේජි අධිරාජ්‍යයා, ටොකුගාවා අධිරාජ්‍යයා සහ වර්තමාන නාරුහිතෝ අධිරාජ්‍යයා විශේෂයෙන් සඳහන් වේ. ජපානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 3,77,975ක් ලෙස සඳහන් වේ. රට කඳුකරයෙන් බහුල වන අතර ෆූජි කන්ද එහි උසම ස්ථානයයි. ස්වාභාවික සම්පත් සීමිත වුවද මුහුදු සම්පත්, ධීවර කර්මාන්තය හා භූතාප ශක්තියෙන් රට ලබන ප්‍රයෝජන එමටයි. දේශගුණය උතුරේ හිමෙන් වැස්සුණු ශීත කලාපවල සිට දකුණේ උපනිවර්තන කලාප දක්වා විවිධ වේ. ජපානයේ ජනගහනය මිලියන 120කට ආසන්නය. ප්‍රධාන ආගම් වන්නේ ශින්තෝ හා බුද්ධාගමයි. ජපානය ලොව විශාලතම ආර්ථිකයන් අතරින් එකකි. ප්‍රධාන අපනයන අතර මෝටර් රථ, යන්ත්‍ර උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ හා වාහන නිෂ්පාදන ප්‍රමුඛ වේ. ටොයෝටා, හොන්ඩා, නිසාන්, සෝනි, පැනසොනික්, යමහා, මිට්සුබිසි, සුසුකි වැනි ලොව ප්‍රකට වෙළඳ නාම ජපානයෙන් බිහි වී ඇත. සුෂි, රාමෙන්, සෂමි, ටෙම්පුරා, යකිතෝරි, උදොන්, මිසෝසු හා මෝචි ජපානයේ ජනප්‍රිය ආහාර වේ. ජපානයේ සාම්ප්‍රදායික ඇඳුම කිමෝනෝ වන අතර උත්සව සඳහා යුකාටාද භාවිතා කරයි. නවීන විලාසිතා වලින්ද ජපානය ලොව ප්‍රමුඛ රටකි. ජපානයේ ජනප්‍රියම ක්‍රීඩාව බේස්බෝල් වන අතර පාපන්දු, ජුඩෝ, කරාටේ, සූමෝ, රග්බිද ජනප්‍රියය. කබුකි, නොනාට්‍ය, තායිකෝ බෙරවාදන, ඔරිගාමි, ඉකෙබානා, ඇනමි හා මැංගා ජපානයේ ලොව ප්‍රකට සංස්කෘතික උරුමයන් වේ. ස්ටුඩියෝ ගිබ්ලි නිර්මාණ හා අකිරා කුරොසාවාගේ චිත්‍රපට ලෝක සිනමාවේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇත. ෆූජි කන්ද, කියෝතෝ දේවාල, ටෝකියෝ, ඔසාකා, නාරා, හිරෝෂිමා සාම උද්‍යානය, මේජි බලකොටුව, ශිරකාවා ගෝ හා ඉට්සුකුෂිමා පාවෙන තෝරි දොරටුව ජපානයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ වේ. ජපානයේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන 25කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇත.
සංචාරයට හොඳම කාලය වන්නේ මාර්තු සිට අප්‍රේල් දක්වා සකුරාමල් පිපෙන සමය හා ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා සරත් සමයයි. ලෝ ප්‍රථම අධිවේගී දුම්රිය සේවාව ආරම්භ කළ රට. කාර්මික රොබෝ තාක්ෂණයේ ලොව ප්‍රමුඛ රට. ලොව පැරණිම අඛණ්ඩ රාජකීය පෙළපත සතු රට. පිරිසුදුකම හා විනය අතින් ලොව ඉහළම රට. ප්ලේස්ටේෂන් සහ ඇනමි සංස්කෘතිය ලොව පුරා ජනප්‍රිය කළ රට. අතීත සම්ප්‍රදායන් සුරකිමින් අනාගත තාක්ෂණය බැරඳගත් ජපානය විනය, පිරිසුදුකම, නවෝත්පාදනය සහ සංස්කෘතික උරුමය එකට දැකිය හැකි ලොව අද්විතීය දේශයකි.